අපි ගොඩාක් ආදරය කරපු ආදරණීය ඒ කියන්නේ නිලි රැජනක් නැති වුණානේ නේද? ඇත්තට මට නම් මම පෞද්ගලිකව හරිම ආදරේ චරිතයක්. හරි මම මේ ධර්මයෙන් පිට දෙයක් වලට කතා කරන්නේ. අපේ ජීවිත සතුටු කර අපි පුංචි කාලෙත් අපි හරි සතුටු කරපු මිනිස්සු මගේ රත්තරන් අම්මලා අප්පච්චිලා ඒක දන්නවනේ නේ. හැබැයි එතන ගොඩාක් දේවල් දැනගන්න තිබුණා දැක්කද? එක කාලෙක මේ ලෝකේ සෑම මිනිස්සෙක්ගේම ආදරය දිනාගත්තු උත්තම චරිතයක්. ඒ කියන්නේ මිනිස්සු පොරකකා එයාගේ දක්ෂතාවයන් රංගනය බලන්න ගියා. හරිද? එහෙව් මිනිස්සුන්ටම ටික කලකින් ඒ ආදරණීය රුවැත්තිය නිලි රැජින අමතකුන් නැද්ද? අමතකුන් නැද්ද? එතකොට එයාට මොකද්ද ඒ කාල සීමාව තුල වෙලා තිබුණේ? එයා දරුණු රෝගාබාධයකට ලක් වෙලා හිටිය දැක්කනේ ඉතින්. අපි කවුරුත් එතකොට එයා හැව්වද? ප්‍රශංසා මුකෙන් එයා දිහා බැලුවද? අන්තිමට මුළු ලෝකයක්ම වට කරගෙන හිටපු ඒ ආදරණීය රුවැත්තිය, ඒ ආදරණීය නිලි රැජින අපි කවුරුත් ආදරය කරපු කෙනා කාටත් නොකියම යන්න ගියා. හරිද? අන්න එතකොට අපි යා ගැන හොයන්න ගත්තා. ජීවත් වෙලා ඉන්නකම් අපි ප්‍රශංසා කරාද? ඕක තමයි මනුස්ස ස්වභාවය. මං හරි දුක් වෙන තැනක් තමයි ඒ තරම් මුළු රටක් ආදරය කරපු ඒ උත්තම චරිතේ, ඒ ආදරණීයම චරිතේ අවසානයේ අර නිදහස් චතුරස්‍ර ගාව තනියම පිච්චි අලු බවට පත් වුණා නෙමෙයි කරත්තරන්. මට මාර වේදනාවක් ආවා අර පිච්චෙන ගමන්. කොච්චරනම් ආදරය කරපු චරිතයක්ද? කොච්චරනම් අපි එළවන්ගේ චරිතයක්ද? කොච්චරනම් හීන දැක හිටපු චරිතයක්ද? අවසාන මොහොතේ දරගොඩකට යට වෙලා අලු බවට පත් වුණා. කිසිම කෙනෙක් හිටියද එයාට ආදරය කරපු අය? අර අපි එළවන් ගිහිල්ලා ප්‍රශංසා මුකෙන් පොද්දි ලස්සම් කරගත්තු අපි අවසාන මොහොතේ මාල්ලි පොන්සේකත් එක්ක හිටියද? ඕක තමයි මනුස්ස ස්වභාවය. ඔයාට වෙන්නේ මට වෙන්නේ ඔය ටිකම තමයි ඒ නිසා තනියම ආවනම් තනියම යන්න සූදානමින් ඉන්න. මගදී අල්ලන මේ අම්බලමට ඇවිල්ලා ඉන්න මගේ රත්තරන් අම්මලා අම්බලමක ඉන්නේ. අම්බලමට ස්ථිර පදිංචිකාරයෝ එන්නේ නැහැ. අම්බලමට එන්නේ මගේ රත්තරන් අම්මේ తాවකාලික පදිංචිකාරයෝ. තමන්ගේ තැනට යන්න අවුව ටිකක් පායපු ගමන් වැස්ස ටිකක් පායපු ගමන් එයාලගේ තැනට එයාලා යනවා. ඔයාලගේ තැනට ඔයාලා යනවා. ඔයාලා මොකද්ද කරගන්නේ? අම්බලමේදී තප්පරේ දකින්න මිනිස්සයා තමන්ගේ කරගෙන හූල්ල ඉන්නවා. මේ සසරේ කියන්නේ ඒ වගේ අම්බලමක්. ඔය අම්බලමේ తాවකාලිකව ආපු සෙට් එකක් මේ ඉන්නේ. ඒක තමයි සංසාර ගමනේ හැටි. ඒ නිසා කිසිම දෙයක් තදින් අල්ලන්න යන්න එපා.